සුප් කියලා කියන්නේ හැමෝම ආස දෙයක්නේ. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ හැමෝම ආස වෙයි කියලා හිතන විදිහේ සුප් එකක්. මේක හදන්න අපි චිකන්, එළවලු, ඒ වගේම බිත්තර, තව නූඩල්ස් වගේ දේවලුත් පාවිච්චි කරනවා. පෝෂණ ගුණයෙන් වැඩි රසම රස සුප් එකක් හදන්න එන්නකෝ මම කියලා දෙන්න. මේක හදන්න මම අල පාවිච්චි කරනවා. සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩියක් අරගෙන මේ වගේ කෑලි කපලා අරගන්න. ආයෙම අපිට මේක හදන්න කෑලි කපා ගනිපු මේ වගේ ලීක්ස් ටිකක් ඕනේ කරනවා. ඊට පස්සේ කැරට් ටිකකුත් ඕනේ කරනවා. බෝංචි ටිකකුත් මම මේ විදිහට කපලා අරගෙන තියෙනවා. මම ගෝවා ටිකකුත් අරගෙන කපාගෙන තියෙන ටිකක් ලොකු කෑලි හිටින්න මේකට ඔයාලා කැමති එළවලු වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ලොකු ලුණු ගෙඩියකුත් මේ විදිහට කපලා අරගෙන සුදු ලුණු බික් කීපයකුත් කපලා අරගත්තා. ආයෙම මම මේකට පරිප්පු වලින් කප් භාගයක් විතර සෝදලා පිරිසිදු කරලා අරගෙන තියෙන්නේ. ආයෙම මම මේකට චිකන් වලින් ග්‍රෑම් 250ක් විතරයි නූඩල්ස් ටිකකුයි බිත්තරයකුයි අරගත්තා. ඔයාලට මෙතෙන්දි කැමති මස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බටර් මේස හැඳි දෙකයි ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි අරගන්න. ඒව ඔයාලගේ රසය අනුව තමයි අඩු වැඩි කරගන්න ඕනේ. මේ විදිහට ගැඹුර තියෙන භාජනයක් අරගෙන මම ඒක මද ගින්දරේ ලිපේ තියලා බටර් ටික එකතු කරනවා. බටර් ටික දිය වුණාම ඒකට ලුණු ටිකයි සුදු ලුණු ටිකයි එකතු කරලා බටර් ටිකත් එක්ක මෙහෙම හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අපි ගනිපු චිකන් ටික එකතු කරනවා. චිකන් ටික එකතු කරලා ඒකටම කෑලි කපා ගනිපු අල ටිකත් එකතු කරලා අර බටර් මිශ්‍රණයත් එක්ක හොඳට අල ටික කලවම් කරගන්න ඕනේ. ඊළඟට ඒකට කැරට් ටිකයි බෝංචි ටිකයි එකතු කරගන්නවා. මේ ඔයාලා කැමති හැඩයකට කපා ගන්න. ඒ වගේම ඔයාලා හදාගන්න සුප් එකේ ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න. ඊළඟට මම මේකට කෑලි කපා ගනිපු ලීක්ස් ටික එකතු කරනවා. ලීක්ස් ටික එකතු කරලා ඔක්කොම දේවල් ටික බටර් එකත් එක්ක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. එහෙම මිශ්‍ර කරලා ඉවර වෙලා අපි සෝදලා පිරිසිදු කරගනිපු පරිප්පු ටිකත් මේකට එකතු කරනවා. ඊළඟට ලුණු කුඩු වලිනුත් තේ හැන්දක ප්‍රමාණයක් විතර එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. පස්සේ රස බලලා ලුණු රස මදි නම් ආයෙම එකතු කරගන්න පුළුවන්. මේ විදිහට මේ ටික හොඳට මිශ්‍ර කරගෙන අපි ඒකට වතුර එකතු කරනවා. වතුර ලීටරයක් විතර එකතු කරලා මේ ටික හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. මේ වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. මේ ටික හොඳට තැම්බුණාට පස්සේ අපි මේකේ තියෙන චිකන් ටික වෙන් කරගන්න ඕනේ. මේ බලන්නකො මේකේ තියෙන චිකන් ටික දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. අපි ඒ ටික වෙනම භාජනයකට අයින් කරගන්න ඕනේ. අයින් කරගෙන ඒක චූටි කෑලි වලට කඩා ගන්න. දැන් මේ තැම්බිලා තියෙන එළවලු ටික ඔයාලට හැන්දක් පාවිච්චි කරලා පොඩි කරගන්නත් පුළුවන්. හැබැයි මම මේ වෙලාවේදී ඒකට බ්ලෙන්ඩර් එක පාවිච්චි කරනවා. බ්ලෙන්ඩර් එකට තැම්බුණු එළවලු ටික දාලා කෑලි හිටින්න තමයි බ්ලෙන්ඩර් කරගන්නේ. ඔයාලට මේ තැම්බුණු එළවලු ටික පොඩි කරගන්නේ නැතුව මෙහෙම කෑලි හිටින්නම සුප් එක හදාගන්නත් පුළුවන්. මේ විදිහට එළවලු ටික බ්ලෙන්ඩ් කරගෙන මම ඒක ආයෙම ලිපේ තියන්න පුළුවන් භාජනයට එකතු කරලා ඒකට අර නූඩල්ස් ටික එකතු කරනවා. නූඩල්ස් ටිකත් එකතු කරලා අර ගෝවා ටිකත් එකතු කරගන්නවා. ගෝවා ටික මම කලින් එකතු කරගත්තේ නැත්තේ ගෝවා කෑලි හිටින්නම සුප් එකට එකතු කරගන්න ඕනේ නිසා. ඊළඟට රසය අනුව ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගෙන මේක ආයෙ ලිපේ තියාගෙන මද ගින්දරේ හැමින් උයා ගන්න ඕනේ. මේ අතරෙදි මම අර ඒකට කෑලි කපා ගන්නපු චිකන් ටිකත් එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳට නටාගෙන එනකොට ඒකට අපි අර ගන්නපු බිත්තරයත් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලට මේක උක්කුවට හිතින් නැතුව ටිකක් දියාරු ගතියට ඕනේ නම් මේ වෙලාවේදී උණු වතුර ටිකක් එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. දැන් ඉතින් අපේ සුප් එක හදාගෙන ඉවරයි. බලන්නකෝ ඒක හරිම රස පාටට තියෙනව නේද? පෝෂණ ගුණයෙන් ගොඩාක්ම වැඩි දේවල් තමයි අපි මේකට එකතු කරලා තියෙන්නේ. චිකන්, නූඩල්ස්, එළවලු ඒ වගේම බිත්තර එකතු කරලා අපි හදාගන්නපු මික්ස් සුප් එක ඔයාලන් ගෙදරදී හදලා බලන්නකෝ. මේක හරිම රසයි. ඒ වගේම පෝෂණ ගුණයනුත් වැඩි. ඉතින් හදලා බලලා රසයිද කියලා මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙම දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මතක ඇතුව මගේ channel එක subscribe කරගෙන යන්න.